අපි අපේ ඡන්දයෙන් පස්සේ අද තමයි අපේ මහා ගෙදරට ආවේ. ඉතාමත් සතුටින් තමයි අපි මේ අවස්ථාවේ අපේ පක්ෂයේ මහා ලේකම්වරු දෙදෙනාටත් පක්ෂේ සභාපතිතුමාටත් උපසභාපතිතුමාටත් ඇතුළු අපේ ආදරණීයන්ට අපි ලියුමක් හදාගෙන ආවා. ඒ මොකද පළාත් පාලන ඡන්දයට මුහුණ දුන්නු නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ තරඟ කරා. ඒ තරඟ කරපු අයට ඇත්තටම පක්ෂ වෙනුවෙන් දරදී ඇඳලා දුක් මහන්සි වෙලා අප කැපවී වැඩ කරපු සියලුම දෙනාට සාධාරණයක් අපේ මහගෙදර අපේ මහ ලේකම්වරුන්ගෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ අවස්ථාවේ මේ අපේ පුටුව ලකුණින් තරඟ කරපු සියලුම දෙනාටත් අපිට පුටුව ලකුණට කතරේ මේ බොහොමත් අමාරු අවස්ථාවක මේ කතර ටික ලබා දුන්නු. මොකද අපේ තමන්ට අවශ්‍ය පෞද්ගලික ඡන්ද තමයි දුන්නේ. මොකද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටට විශාල සේවයක් ඉටු කරපු පක්ෂයක්. මේ පක්ෂය තමයි ජනතාවගේ දුක හඳුනන පක්ෂය. ඉතින් මේ ජනතාව වෙනුවෙන් අප කැපවී වැඩ කරන අපේ ගරු මහලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක මැතිතුමත් ඒ වගේම පොදු ජන එක්සත් පෙරමුණේ මහලේකම් වන ලසන්ත අලගියවන්න මැතිතුමා ඇතුළුව සියලුම මැති ඇමතිවරුණුත් අපිට අවවාද අනුශාසනා දීලා අද මේ වෙනකොට පුටුව ලකුණ ඉදිරියට ගෙනලා ජනතාව වෙනුවෙන් ඔසවා තබන්න විශාල කැපවීමක් කළා. ඉතින් දැන් මේ අවස්ථාවේ മന്ത്രി ධූර පිළිබඳ ප්‍රශ්න එනකොට නොයෙකුත් විදිහේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා. අපි ඒවට කැමති නැහැ. මොකද අපේ මහලේකම්වරුන් කවදාවත් අපිට අසාධාරණයක් කරන්නේ ලැබුණු മന്ത്രി ධූර සර්ව සාධාරණව පක්ෂයට වැඩ කරපු පක්ෂය වෙනුවෙන් කැප වුණු ජනතාව වෙනුවෙන් කැප වෙන්න පුළුවන් උගත් බුද්ධිමත් නායකත්වයක් සභාව තුළට යවලා සභාව තුළ ජනතාව වෙනුවෙන් හඬක් නගන්න පුළුවන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අනිවාර්යයෙන්ම සභාවල් වලට තෝරලා පත් කරනවා කියන එක තමයි ඒකට අපි ඉල්ලීමක් කරන්න තමයි අද අපි මහගෙදරට ආවේ. ඉතින් අපි හෝමගම ගමේ ඡන්දයට මම මුහුණ දුන්නා. ඇත්තටම මට ඡන්ද 91ක් වගේ ප්‍රමාණයක් ලැබුණේ පුටුව ලකුණින් තරඟ කරාම. ඒකට හේතුවක් තියෙනවා. අපිට 2017 පළාත් පාලන මැතිවරණයට තරඟ කරද්දිත් පක්ෂයේ තිබුණු පොහොට්ටු රැල්ල තිබුණා. එතකොට අපි තරඟ කරේ හිටපු ජනාධිපති මහින්ද ජනාධිපතිතුමා අගමැති කරයි කියලා. ඒ කාලේ තිබුණු ව්‍යසනේ. පොහොට්ටුවට අර කියන්නේ අර කියමනක් කියනවා අර පොල්ලෙල්ලෙන් දැම්මත් අර മന്ത്രിකම් එනවා කියලා. ඒ වගේ තයක් තමයි එදා උනේ. අද උනේත් මේක රැල්ලට ගියා. කවුද මේ නායකත්වයක් දෙන්න සුදුසු පක්ෂය මොකද්ද? ජනතාවට සාධාරණය කරන්නේ මොන පක්ෂයද? ඒ ජනතාව වෙනුවෙන් කැප වෙන නියෝජිතය කවුද කියන එක මිනිස්සුන්ට තෝරගන්න බැරි වුණා. මොකද එකක් මම හිතන විදියට මේක මගේ මතයක්, පක්ෂ මතයක් නෙමෙයි. පහුගිය ජනාධිපතිවරණේ අපි ගෑස් සිලින්ඩරේ තරඟ කරේ. ඒකට අපි උදව් කරා. පක්ෂයේ ගන්න තීන්දුව తీරන මත පාර්ලිමේන්තු මැතිවරණෙදිත් අපිට උදව් කරේ අපේ පක්ෂය ගන්න තීරණ වලට ගරු කරලා ගෑස් සිලින්ඩරේ. එතකොට අපි අර ළඟ අපිට පුටුව ලකුණ අපි ප්‍රොමෝට් කරත් මොකද පුටුව කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිති නියම ලාංඡනය සහ පක්ෂයේ අනන්‍යතාවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැබිලා තියෙන එක ධූරයයි. ඒකට අපේ මහලේකම්වරුන්ට කැමති කෙනෙක්ට ඒක දෙයි. මැතිවරණ කමිසමේ කොහෙවත් සඳහන් කරලා නැහැ මේ පාරවත් ප්‍රතිශතයට දෙන්න තියෙන ඡන්ද ගානට දෙන්න. අපි මේ මැතිවරණ කමිසමත් සමග සාකච්ඡා කරාම එතුමන්ලගේ ඔබතුමන් තුමියන්ලාගේ පක්ෂයේ මහලේකම්වරුන්ට අයිතිය තියෙනවා. ඔවුන්ගේ තීරණයට අපිට හිස නමන්න අයිතිය තියෙනවා. ඔවුන් ගන්න තීන්දුව තීරණය තමයි മന്ത്രി ධූර දෙන්නේ කියලා. ඉතින් අපි ඒක නිසා තමයි ලියුමක් ලියන්න ආවේ. මං වෙනුවෙන් කතා කරන්න නෙමෙයි සමස්ත හැමදෙනාම වෙනුවෙන් කතා කරලා. මොකද මම දන්නවා අපේ පක්ෂයේ මහලේකම්වරුන් කවදාවත් අසාධාරණයක් වෙන විදිහට වැඩ කරන්නේ නැහැ කියලා. ඒ පිළිබඳ ඉල්ලීමක් කරන්න තමයි අපි ආවේ. මම තරඟ කරේ. මට ලැබිලා තියෙනවා 91ක්. ඒක ඉතින් තව බලන්න ඕනේ අපිට අර කොලේ ලැබුණේ නැහැ. දැන් ඉන්ටර්නෙට් එකෙන් බැලුවා. ඒකෙන් ප්‍රසන්ටේජ් එකේ 1.6ක් වගේ තියෙනවා. එතකොට මේ ප්‍රතිශතයේ මත අපිත් එක තරඟ කරා. දැන් මෙහෙම දෙයක් තියෙනවනේ. සමහර පක්ෂවලින් නාම යෝජනා දෙන්නේ නැති අය අපේ පුටුව පක්ෂයෙන් නාම යෝජනා අරගෙන තරඟ කරා. ඒතර ඔවුන් ඇවිල්ලා අපිට ඡන්ද දීලාත් තියෙනවා. අපේ ආසනේ පුටුව ලකුණින් තරඟ කරා පොදු ජන පෙරමුණේ හිටපු മന്ത്രിවරයෙකුත් ඔහුටත් තියෙනවා සැලකුවේ 1050ක වගේ ඡන්ද ප්‍රමාණයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු മന്ത്രിවරයෙක් ඉන්නවා. එතුමටත් තියෙනවා 777ක් විතර ප්‍රමාණයක්. එතෙන්දී ඒක කොලේ තියෙනවද දන්නේ නැහැ. මම ඒක බලන්න ඕනේ. මොකද මං ගණන් කරන තැන්වල හිටියා. මට 91ක් එකතු ආවා. මගේ තියෙනවා ඒ පුරාණ විහාරයේ තියෙනවා කොටස් දෙකක්. ඒ වගේම තියෙනවා මේ මහාවිද්‍යාලයේ කොටස් දෙකක් තියෙනවා. සෙන්ට්‍රල් එකේ එකක් තියෙනවා. මම ගණන් කරන තැන්වල හිටියා. එතන මගේ ගණනේ ආවේ 91. මම
ඒ ගැන මම හොයලා බලලා මැතිවරණ කොමිසමටත් ඉදිරිපත් කරනවා පොඩ්ඩක් බලන්න මගේ ගාන කීයද කියලා. ගිය පාරත් ඡන්ද පරාදයි. ලයිස්තුවෙන් අත ප්‍රතිශතයෙන් කාන්තා නියෝජනයේ දෙවනි තැන තිබුණා. ඒවකටත් දෙවනි තැන තිබුණා. ප්‍රතිශතයෙන් කාන්තා නියෝජනයේ දෙවනි තැනට ඉන්නවා. නමුත් මං හිතන්නේ කාන්තා නියෝජනයක් දෙන්න පුළුවන් කියලා. එකයි තියෙන්නේ. එක දූරයයි තියෙන්නේ. ඒක අපේ පක්ෂේ ඉතාමත් වටිනා කියන පක්ෂ වෙනුවෙන් හඩක් නගන කාට හරි දෙන්න කියන එක තමයි මං ඉල්ලන්නේ. මොකද එකයිනේ තියෙන්නේ. අපි අද තමයි ආවේ ලියුමක් හදාගෙන අපිට දුන්නත් එකයි නැතත් එකයි. මේ වෙලාවේ පක්ෂ වෙනුවෙන් හඩක් නගන්න පුළුවන් කවුරු හරි ගෙනියන්න කියන එකයි අපි කියන්නේ. එක දූරයනේ තියෙන්නේ. ඒ දූරේ ජනතාවට වාසි වෙන්නත් ඕනේ. මම ඒකට තමයි කැමති. වැඩිපුරම ලැබෙන කෙනාට කැමති. නමුත් අපිට එන ආරංචි මාර්ග අනුව කොළඹින් තරඟ කරපු අයගෙන් ඡන්ද අඩුවෙන් තියන අයටත් දෙනවා කියන ආරංචියක් ඇවිල්ලා තියෙනවා. අපි දන්නේ ඒක හරිද වැරදිද කියලා. ඔව් මටත් අඩුවෙන් තියෙන අය. ඇත්තටම ඉතින් එහෙම ලැබෙනවා නම් ඉතින් පක්ෂ වෙනුවෙන් අපි කැපවීම කියලා වැඩ කරානේ. පක්ෂයට මැරුණා. ඇත්තටම කියනවා නම් අපිටත් ඒ සාධාරණයක් ලැබෙනවා නම් ලැබෙයි. මෙතනින් පස්සේ අපි ඇත්තටම ආරාධනා කරනවා අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙනියන්න ඕනේ. අපේ නායකවරු අපිට වටිනවා. මොකද මේ අපිත් එක්ක හිටපු එක නායකයෙක්වත් ජනතාවට අසාධාරණකම් කරපු නායකයෝ නෙමෙයි. ඇත්තටම මෛත්‍රීපාල සිරිසේන සර්ටත් අපි ආරාධනා කරනවා අපේ නායකයොත් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙන යන තවත් මැතිවරණ තියෙනවා. එතුමාට අපි ලියුමක් දෙන්න අදහසක් තියෙනවා අපේ පක්ෂෙත් එක්ක එකට එකතු වෙලා වැඩ කරන්න කියලා. කවුරු ඉල්ලා අසුනත් නැතත් පක්ෂේ වැඩිහිටියෝ විදියට පක්ෂෙත් එක්ක එකට එකතු වෙලා වැඩ කරොත් හොඳයිනේ. අපි ඒක තමයි අපේ පුංචි අයනේ. අපි ඕනේ හැමෝම එක්ක එකතු වෙලා වැඩ කරන්න. අපේ නායකවරුත් එක්ක මොකද අපේ ඉන්න නායකවරු එක්කිනාට එක්කෙනෙක් තරහකාරයෝ නෙමෙයි. එළියේ තමයි ඔය වගේ තරහවල් තියෙනවා කියලා ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. ඒකයි. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.